ලෝක සාර්ථක වෙච්ච මිනිස්සු ඒගොල්ලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ජීවිතේ සෑහෙන කැපකිරීම කරලා තියෙනවා. මම අද කියන්නේ මගේ සාර්ථකත්වය වෙනුවෙන් මගේ බිරිඳ හා මගේ ලොකු පුතා කරපු කැපකිරීමක් ගැන. 2010 වර්ෂයේදී මට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලැබුණාම මට සිද්ධ වෙනවා මෙල්බන් ඉඳලා දුෂ්කර පළාතකට ගිහිල්ලා අවුරුදු දෙකක් වැඩ කරන්න. මේ දුෂ්කර පළාත ඕගොල්ලෝ ලංකාවේ හිතනවා වගේ දුෂ්කර පළාතක් නෙමෙයි. ඊට හාත්පසින්ම වෙනස් එකක්. මෙල්බන් ඉඳලා කිලෝමීටර් 1800ක් දුරින් තියෙන මේ දුෂ්කර ගම්මානයට කිව්වේ කූපපීඩි කියලා. මේක හරි විශේෂ ගම්මානයක්. මේක ජීවත් වෙන්නේ මිනිස්සු 3000ක් වගේ මිනිස්සු ප්‍රමාණයක්. මේ ගමේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු මේ රටේ මුල් පුරවැසියෝ, ඇබ්‍රෝජිනල් මිනිස්සු. ඇඩ්ලේඩ් ඉඳලා කිලෝමීටර් 850ක් දුරින් තියෙන මේ ගම කාන්තාරයක් මැද්දේ තියෙන හරි අద్భుත ගමක්. මේක ඉන්න බහුතරයක් මිනිස්සු ජීවත් වෙන්නේ පොළව යට තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් ඩගවුට්ස් වල. ඒකට හේතුව තමයි අධික රස්නය. ගහක් කොළක් පේන තෙක් මානෙක නැති මේ ගමේ රස්නකාරට ජීවත් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. මැස්සෝ ඔයාව වෙලා ගන්නවා. අපි පාරේ රස්නකාරට යනකොට මූණේ දැලක් වෙලාගෙන තමයි යන්නේ. ඒකට හේතුව මැස්සෝ ඔයාගේ මූණ පුරාම එල්ලෙන නිසා. මේ ගමේ තියෙන ප්‍රධානම හෝටලේ ඩියුටි මැනේජර් කෙනෙක් විදිහට තමයි රස්සාවක් හම්බෙලා මම යන්නේ. උපතින්ම වෙජිටේරියන් පවුලකට ඉපදුණු මගේ බිරිඳ සිද්ධ වෙනවා 2011 වර්ෂයේ මාහා විවාහ වෙලා මේ අద్භූත ගමට එන්න. මේක ඇගේ ජීවිතේ උඩි යටිකුරු කරපු අවස්ථාවක්. ඇය පන්සලට සෑහෙන ලැබි කෙනෙක්. ඇයට තිබ්බ විශාලතම ගැටලුව තමයි ඇයට යන්න පන්සලක් තිබුණෙත් නෑ. ඇයට වෙජිටේරියන් කෑම හොයා ගැනීමේ හැකියාවක් තිබුණෙත් නෑ. ඇය ලංකාවෙන් මේ ගමට ඇවිල්ලා කොච්චර දුක්කම් කරලු වින්දත් ඇය හැම වෙලේම මාත් එක්ක ශක්තියක් වෙලා හිටියා. ඊට හරියටම අවුරුද්දකට විතර පස්සේ අපිට අපේ ලොකු පුතා හම්බ වෙනවා. ඕගොල්ලෝ දන්නවද අපිට තිබ්බ ළඟම ඉස්පිරිතාල තිබ්බේ එතන ඉඳලා කිලෝමීටර් 550ක් දුරින්. අපේ ලොකු පුතා හම්බුනාට පස්සේ අපේ ප්‍රශ්න තවත් වැඩි වුණා. හැබැයි කිසිම අවස්ථාවක ඇය මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. හැම වෙලේම මාව දිරිමත් කළා අපේ සාර්ථකත්වය සඳහා. අපි තුන් දෙනා හරියටම අවුරුදු 5ක් මේ දුෂ්කර ගම්මානේ මේ දුෂ්කර ජීවිතය ගත කරා. අපේ මේ දුෂ්කර කාල සීමාව පහු කරලා අපි මෙල්බන් වලින් අලුත් ගේකුත් හදාගෙන අපි නැවත මෙල්බන් වලට ආවා. අපේ ජීවිතවල සාර්ථකත්වය වෙනුවෙන් අපි ළඟ ඉන්න මිනිස්සු කොච්චර කැපකිරීම කරනවද කියලා අපි පොඩ්ඩක් හිතලා බලනවා. ඇත්තට මේක හිතලා බලන්න ඕන කාරණයක්. ඔයාටත් එහෙම දැනෙනවා නම් දාන්න මේ වීඩියෝවට ලයික් එකක්.